මේ උර්කයා මැරලා තියෙන්නේ සීතලට ගල් ගහිලා. ඒ වගේම මේ ගමේ මිනිස්සු විනාඩි 5කට 10කට වඩා එළියේ හිටියොත් එයාලගේ ඇහි පිහාටු ගල් වෙනවා. මේ මිනිස්සු බොන්න වතුර හදාගන්නේ විශාල අයිස් කුට්ටි කුඩු කරලා ඒව වතුරේ දිය කරලා. ශ්‍රී ලංකාව වගේ රටක ජීවත් වන අපිට හිතා ගන්නවත් බැරි සෙල්සියස් අංශක ඍණ 71ක වගේ දැඩි සීතලක ජීවත් වන ඔමියකොන් ගම්මානයේ ගම්වැසියන්ගේ ජීවිත කතාව ගැන අද අපි කතා කරමු. අද අපි කතා කරන ඔමියකොන් කියන ගම පිහිටලා තියෙන්නේ සයිබීරියාවේ යකොටියා කියන ප්‍රදේශයේ. මේ ඔමියකොන් කියන ගමේ ජීවත් වෙන මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස් විදියට තමයි ජීවත් වෙන්නේ. ඒ මොකද එයාලා සාමාන්‍ය ජීවත් වෙන ගෙදර ඇතුළේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක වගේ ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඒත් මේ අය ගෙදරින් එළියට බහිද්දී එකපාරටම සෙල්සියස් අංශක ඍණ 50 සිට ඍණ 70 වගේ පඩතරයක තියෙන දැඩි සීතලකට තමයි මුහුණ දෙන්නේ. ඉතින් මේ සෙල්සියස් අංශක 100ක වගේ උෂ්ණත්ව වෙනසට ඔරොත්තු දෙන්න මෙයා එළියට බහින්න කලින් ඇඳුම් කට්ටල 25ක් විතර අඳිනවා. මොකද එහෙම නැතුව ගියොත් මෙයාලගේ ජීවිතයට පවා තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ අයගේ ගෙවල් වල බිත්ති හදලා තියෙන්නේ ස්තර ගණනාවකට. ඒ මොකද හේතුව ඒ ස්තර ගණනාව නිසා එයාලගේ නිවස තුරට සීතල ගලායම නවතිනවා. නිවස තුළ ඇති උෂ්ණත්වය ආරක්ෂා කරගන්න ඒ ස්තර උදව් වෙනවා. ඒ වගේම මෙයාලගේ ජනෙල් පවා විදුරු ස්තර 3කින් සමන්විතයි. ඒ වගේම මෙයාලා ගෙදරට ඇතුල් වෙද්දිම තව එක විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මොවුන් ගෙදර එක කාමරයක් බොහෝ දුරට ඉදිරිපස කාමරය. එම කාමරේ බිත්ති ඉතාම තුනීයට තමයි හදලා තියෙන්නේ. ඒකෙන් කාමරය ඇතුලේ උෂ්ණත්වය එළිය උෂ්ණත්වයට ඉතාමත් සමාන වෙනවා. ඒ ඇයි කියලා දන්නවද? ඒක තමයි මෙයාලගේ ශීතකරණය. මෙයාලට අපේ වගේ වෙනම ශීතකරණ තියාගෙන ආහාර කල් තබා ගන්න ඕනේ නැහැ. මෙයාලා මේ කාමරය ඇතුලේ එයාලගේ මස් ಜಾති සහ විශේෂයෙන්ම එළකිරි වගේ කිරි වර්ග ගබඩා කරලා තියෙනවා. මොකද මේක ඇතුලේ ස්වභාවිකවම සෙල්සියස් අංශක ඍණ උෂ්ණත්වය පවතින නිසා ඒවා කිසිම නරක් වීමකට භාජනය වෙන්නේ නැතුව කල් තබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ ගම්මානයේ මිනිස්සු මේ කිරි ලබා ගන්න ඇති කරන හරක් පවා මේ ප්‍රදේශයටම ආවේනික හරක් වර්ගයක්. ඔවුන්ගේ සමපවා සෑදී තිබෙන්නේ උපතින්ම මේ වගේ දරුණු සීතලකට ඔරොත්තු දෙන විදියට. මේ ගම්මානේ හරක්ට බොන්න තියා මනුස්සයට බොන්නවත් වතුර ටිකක් ගබඩා කරලා තියාගන්න අමාරුයි. ඒ නිසා මේ හරක් හැමදාම උදේට වතුර බොන්න විලක් සොයාගෙන යන්න වෙනවා. මෙහි ජීවත් වෙන අශ්වයන්ගේ කතාවත් ඒකම තමයි. අශ්වය කිව්වට මෙයාලා අශ්වයම නෙවෙයි. ලංකාවේ ඉන්න පෝනිය වගේ තමයි. එච්චර උස නැහැ. ඒ වගේම ඇඟ පුරාම විශාල ලොම් තට්ටුවක් තියෙනවා මේ සීතලෙන් ආරක්ෂා වෙන්න. මෙයාලව පාවිච්චි කරන්නේ ගොඩක් බඩු රැගෙන යන්න සහ ගමනාගමනය සඳහා. ඒ වගේම මම මුලින්ම කිව්වා මෙයාලට වතුර බොන එකත් ලොකු දුෂ්කර ක්‍රියාවක්. ඒ මොකද මෙයාලා මුලින්ම ගිහිල්ලා මිදුණු විලකින් අයිස් කුට්ටි කඩාගෙන ඒවා පටවගෙන ඇවිල්ලා ඒවා වතුර භාජනයක ගිල්ලලා ඒ දිය කරලා එන වතුර තමයි මෙයාලා බොන්නේ. ඒක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේක මේ ළමයි ඉස්කෝලවල එහෙම යන්නේ නැද්ද කියලා. නෑ මේ ළමයි ඉස්කෝලවල යනවා. මෙයාලා උදේ පාන්දරම මේ සීතලත් එක්කම නැගිටලා කලින් දවසේ අයිස් දිය කරලා හදාගත්ත වතුරෙන් එයාලගේ වැඩ කටයුතු ටික කරගෙන මෙයාලා පාසලට යනවා. ඒ වගේම තවත් ටිකක් අමුතු කතාවක් කියන්නද? මේකම මිනිස්සු සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ මස් හෝ මාළු වගේ එවැනි මාංශමය ආහාර. මේගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ ඒවා කැබලි කරලා
අමුවෙන්ම කණ එක. ආහාර පිසීමක් සිදු කරන්නේ නෑ. මොකද ඒවා දැඩි සීතලට අයිස් වෙලා තියෙන නිසා. ඔවුන් ඒක අමුවෙන්ම ආහාරයට ගන්නවා. අපිට හිතාගන්නවත් බැරි අමුතුම කෑම රටාවක් අනුගමනය කරන මෙයාලට නම් එක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි අද ලෝක උෂ්ණත්වය අඩුම ගම්මානය, එහෙම නැත්තං ලෝක සීතලම ගම්මානය වෙන ඔමියකෝන් ගම්මානය ගැන ලොකු විස්තරයක් කතා කරා. මේ ගමේ මිනිස්සු මේ සීතලට මූුණ දීගෙන ඔවුන්ගේ එදිනජත් දීවන් රටාව සිදු කරගන්න ආකාරය ගැන අද අපි කතා කරා. එන විඩියක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඒවගේම චැනල් එක සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එනත් තවත් මේ වගේ අලුත් අභිරහස් වීඩියෝකින් අපි ඉක්මනටම හමුවෙමු.